බද්ද ගැන කියද්දී ඔබතුමා විපක්ෂයේදී එක්තරා අවස්ථාවකදී මෙවැනි ආකාරයක ලෝකවෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගියොත් මේ බද්දේ ජනතා පිට පටවන්නේ නැතුව ඒක රජයේ පාරගත යුතුයි කියලා ඔබතුමා කළු ප්‍රකාශයක් තිබෙනවා. අපි ඒකට අවධානය යොමු කරමු ඒ ප්‍රකාශයට. ඒකෙමෙට වෙනකොට ඒ අරුබුදේ ජනතාවට එනක වළක්වන්න මොකද ආණ්ඩු කරන තමන්ගේ බදු වලින් ඒක බැලන්ස් කරන්න ඕන. බද්ද පොඩ්ඩක් අඩු කරා නම් තෙල් මිල වැඩි කරන්න ඕනේ නැහැ. හැබැයි ආණ්ඩු කරන බද්ද පොල්ලන්නේ නැහැ. ඒකෙම තියාගෙන අමතර පීඩනයේ අමතර බර තෙල් සංස්ථාවේ පාඩුවත් එක පටවන ජනතාව. දැන් අපි ආණ්ඩුව ගන්නකොට ජනතුමත් කිව්වා තෙල් සංස්ථාව ණය වෙලා තිබ්බා රුපියල් කෝටි 90000ක්. රුපියල් කෝටි 90000ක් ණයයි. તો දැන් මොකද කරේ? ඒ රුපියල් කෝටි 90000 ණය භාණ්ඩාගාරේ පවරගත්තා. දැන් මොකද වෙන්න පුළුවන්කම තියෙන්නේ? දැන් භාණ්ඩාගාරය ඒක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්නේ දැන් ඔන්න තෙල්ලට ගන්න බද්දේ. ජනාධිපතිතුමා කිව්වා ජනාධිපතිතුමා කාලේ ඒක තමයි පවරගත්තේ. ජනාධිපතිතුමා කාලේ පවරගත්තා. එහෙම නැත්නම් ඕක රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ. නෑ නෑ අපි ආවට පස්සේ මේක භාණ්ඩාගාරයට ගත්තේ. මට කතා කාලේ. 2023 6යි පළවෙනිදා තමයි මේ මහ භාණ්ඩාගාරයට මේ මුදල පවරගෙන රුපියල් 1 ලීටර රුපියල් 50 ගානේ අය කිරීමට පටන් අරන් තිබෙන්නේ. 2029 තමයි සම්පූර්ණයෙන්ම මේ ණය මුදල ගෙවලා අවසන් කරන්න තිබෙන්නේ. ඔව්. පවරගෙන තියන්නේ ආණ්ඩුවට. 2023 6යි පළවෙනිදා ජූනි මාසේ පළවෙනිදා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කාලේ. වෙන්නේ නැති. ඒගොල්ලෝ එහෙම තීන්දුව කරන්නේ නැති. නමුත් දැන් මේක එදා 2023 ඉඳන්ම මිලියන 884 ක්‍රමානුකූලව අඩු වෙලා ඇවිල්ලා තිබෙනවා. ඔබතුමාලා 2024 බලයටපත් වෙන්නේ. ඒ වෙද්දී ගෙවන්න බැලන්ස් එක තිබිලා තිබෙනවා 656යි 68ක් මිලියන. ඔය එතකොට මොකක් හරි රයිට් කාලේ එතන කියන්නකෝ. මොකක් වුණත් නැහැ. එතකොට දැන් මේ මුදල පවරගෙන තියෙනවා මහ භාණ්ඩාගාරයට.